welcome back to my YouTube channel. ඉතින් කොහමද ඔයාලා හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් පේනව නේද මේ ඉන්නේ මගේ ලුකි තඩියා නෙමෙයි තාම චූටිනේ. ඉතින් ඔයාලට මොකක් හරි පොඩි සද්ද වගේක් ඇහි මගේ ලුකි මෙතන ඇඳ උඩ මම ඇඳුම්ගෙන ආපු බෑග් එක ඇතුළට වෙලා සෙල්ලම් කර ඉන්නවා. මේ 8 වෙනිදා ළමයි 8 වෙනිදා හවස ඉතින් අපිට ක්ලාස් එකේ නිවාඩු හම්බෙනවා මේ 10. ඉතින් මම ඒ නිසා ලොග් එකක් කරන්න හිතුවා. ආයේ 23 තමයි පටන් ගන්නෙ. ඉතින් දැන් මම නිදි ළමයි. එහෙනම් අපි 9 වෙනිදා උදේන් හම්බ වෙමු. Good morning ළමයි. දැන් ඉතින් මම ලෑස්ති වෙලා ඉන්නේ කෝස් එකට යන්න. ඉතින් අද මම යංජු අක්කයි කතා වුණා. අපි දෙන 6 වෙනිදා තමයි කතා වුණේ. අපි දෙන ගවුම් ඇඳන් ඉමු කියලා. ඉතින් මගේ පික්නි එකත් ආවා. ඉතින් දැන් මම යන්න තමයි හදන්නේ. මම යනකොට කැස්බෑවේ හෝල්ට් එකේ සේනග ළමයි. ඉතින් මම මේ බස් එකේ යන්නේ නැතුව ඊළඟ බස් එකේ තමයි ගියේ. ඉතින් දැන් අපි ආවා මම එද්දි අංජු අක්කා හිටිය පහළ. ඉතින් අපේ ක්ලාස් රූම් අලුත් කරලා ඉතින් දැන් ඉතින් වැඩ අපි මේ දවසේ මාව පොඩි දෙයකට තෝරගත්තා. ඉතින් ඒක අපි 11 සෙනසුරාදා තමයි කරේ. මම සුදුවත් එක්කගෙන ගියා අපේ කෝස් එකට. ඉතින් එයාව මම උඩට එක්කන් ගියා. අපේ ක්ලාස් රූම් වලට ඉඳන් එක්කන් ගියා. ඉතින් ඒක මොකක්ද කියලා බලන්න ඉස්සරහටත් මගේ ලොග්ස් බලාගෙන ඉන්න. මම ඒක මොකක්ද කියලා දාන්නම්. ඉතින් ඔයාලටත් ගොඩක් වැදගත් වෙයි ඒ දේ. ඉතින් ඔයාලත් කැමති කට්ටිය ඉන්නවා නම් ඒකේ නම්බර් එකක් දානවා. ඔයාලත් කතා කරලා බලන්න එකට. ඉතින් දැන් අපි ලන්ච් ගිහිල්ලා ඔක්කොම කළා. දැන් අපි ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් ළමයි මම ගෙදර ආවා. ඉතින් මේ නම් 11 නෙමෙයි ළමයි. මේ 12 වෙනිදා 12 වෙනිදා මම සැලොන් එකට ගියා මගේ අයිබ්‍රෝස් හදා ගන්න. ඉතින් මම ඒ ඔක්කොම කරගෙන ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා ඉතින් මම මෙන්න මෙයාව තමයි හුඩතල් කර ඉන්නේ. අරයව ඇඳට ගන්න බෑනේ මගේ ඒන්ජල්ව. ඉතින් එයා දැන් ලොකුයි. අනික හරිම නරක ළමෙක් වෙලා ඉන්නේ එයා. හැම තැනම නටනවා දූවිල්ල මඩ. එයාව කොච්චර හේදුවත් වැඩක් නෑ ළමයි. ඉතින් මෙයා අර ගේ ඇතුළෙම ඉන්නේ පොඩි නිසා අවුලක් නෑ. ඉතින් ඉන්නවා. එහෙනම් ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලන් ඉන්න. මම මේ අපේ ලුකීව දොයි කරනවා. බලමු එහෙනම් මොකද වෙන්නේ කියලා. ඉතින් good morning ළමයි. මේ 13 වෙනිදා උදේ ළමයි මම nails දැම්මා. මම ගෙදර තනියෙන් තමයි මගේ nails කරගත්තේ. මම අත් දෙකේ කකුල් දෙකේ දැම්මා. ඉතින් අපේ කට්ටිය කිව්වා හරිම ලස්සනයි කියලා. මම දන්නවා ඉතින් ඉස්සර ඉඳලා nails දාන්න කියන්නේ අර සමනේ පර්ෆෙක්ට් විදියට දන්නේ නැහැ. ඒ කියන්නේ nail technician කෙනෙක් දාන විදියට මම දන්නේ නැහැ. මට ගැලපෙන විදියට එහෙන් ඉතින් ලස්සනට දාගන්න දන්නවා. ඉතින් අපි දැන් මේ shopping යන්න තමයි ලෑස්ති වෙන්නේ. මම ඉතින් චුට්ටක් මෙයාව හුරතල් කරලා shopping යන්න හදන්නේ. මම මෙයාටයි ඒන්ජල්ටයි පොඩි බඩක් ගෙනාවා. එහෙනම් බලන් ඉන්න මම මොකද්ද අරන් ආවේ කියලා. ඉතින් ළමයි අපි දැන් මේ යන ගමන් ඉන්නේ. මායි ආච්චි එක පික්නි එකක් දාගෙන යනවා. අම්මයි මල්ලි තාත්තා එක පික්නි එකක එනවා. ඉතින් අපි පිළියන්දල ප්‍රසාදයකට තමයි ගියේ. ගොඩක් ඇඳුම් දැන් නම් තේරිලා. ඉතින් අපි ලොකුවට ගන්න ගියේ නැහැ. අපි එහෙමෙන් අපිට ගැලපෙන ටිකක් අරගෙන ආවා. ඉතින් දැන් අපි මේ ගෙදර එන්න තමයි ලෑස්ති වෙන්නේ. එහෙනම් ඉතින් ඉස්සරහටත් මොකද වෙන්නේ කියලා බලන් ඉන්න.
මම අර ගේනවා කිව්ව පොඩි බඩ. ඉතින් මම ගත්තා. මට වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මෙන්න මේක තමයි මම ගත්තේ. පේනවනේ. දැන් ඉතින් එයා කොහේ හිටියත් මම දන්නවා. එහෙනම් ඉතින් අපි අවුරුදු ලෝකෙකින් හම්බ වෙමු. බයි බයි. පරිස්සමෙන් ඉන්න. මතක් කරලා subscribe කරලා තියාගන්න. අවුරුදු ලෝකෙකින් හම්බ වෙමු.